හරි ලස්සනයි. very good. pineapple එකකුත් තියෙනවා. කොළයක. මොකද? මේ කොළයක. nasi හරි ලස්සනයි. very good. ඉල්ලගන්න. ඉතින් කට්ටිය දන්සලේ වැඩ. පොඩි දන්සලක්, අන්නසි දන්සලක්. අන්නසි ගාන තියෙන ගොඩක්. තව හිම්පිටිම අර පැත්තේ සුද්ධ කරනවා තාම. ඉතින් අන්නසිත් එක්ක මොනවද වේපස් නේ? yes. ඉතින් නිල්සංග මොකද කියන්න තියෙන්නේ? මල් කුමාරයා වගේ ඉන්නවා කහ කුරුල්ලා වගේ. දෙවියක්වත් හොඳටම වැඩ අන්නාස් කපනවා. යාරු ඉතාමත් මේන් අන්නාසි ඉන්දිය කරනවා. හැකියාව. තමයි සමන්කාරය කියන වයිල් කුක් බුක් වගේ නිකන්. නේ? උඩ දාලා ගන්න ඕනේ අන්නාස් කියලා උඩ දාලා එහෙම ගන්න ඕනේ. මල් දන්සලකුත් යනවා ඊයස්සේ. මල් දන්සලක්. මල් දන්සල. ඔය විදිහ තමයි ඉතින් අන්නාසි ටික කැපිලා වැඩේ ලස්සනට වෙන්නේ. අපි බලමු කොහොමද අන්තිමට අපේ අන්නාසි දන්සල කොහොමද රැඳී සිටින්නේ අප සමග. බලමු. කපනවා අන්නාසි. කට්ටිය හොගාලා අන්නාසි කපනවා මල් ගහගෙන. ඔන්නෝ තමයි ඉතින් දන්සලේ වැඩ කටයුතු සිද්ධ. දෙහි ටිකක් කපා ගන්න යන්නේ. දෙහි ටික කපාගෙන දෙහි චෙක් කරනවා. ඉතින් අපි නම් දෙහි ටික කපාගෙන ඊට මිරික ගමු. කට්ටිය බරටම වැඩ. දැන් දෙහි ටික මිරික ගන්නවා අපි. මෙතන තමයි දෙහි ටික මිරික ගන්න. ඉතින් ශාරුක ඔළුවේ මල්ලුත් ගහගෙන වැඩ කරන්නේ. ඔව්. පිල්ලෙක් වගේ. අපි නරක් වෙච්ච ඔක්කොම අයින් කරනවා. අපි අයින් කළා හොඳ ඒවා විතරයි අපි දන්සලට ගන්න. නේද? ඔව්. මම චීස් කියන්නේ කට්ටිය දෙහි මිරික ගන්නවා. කට්ටිය තරඟට දෙහි මිරික කරනවා දැන්. දෙහි මිරික කීමේ තරඟේ. සීනි ඔක්කොටම කලවම් කර ගන්නව නේද? ඔව්. එකෙන් දෙකක් ගන්න දැන් ඈ. මොකද? ඉතින් වල දාමුනේ. ඉවන්න පැන්ට් දෙකුල. එහෙමද? දාමුනේ. මේ දෙකට හදාගෙන ඊට පස්සේ අනිත් එක දානවා. මොනවාන්ට පවුතේ හරි මොකද මික්ස් වෙනවා කලර් එක අපි බලමු මේ පොඩි ග්ලාස් එකක් ගේන්න කොසුදු දැන් ඕකෙන් ටිකක් අයින් කරන්න අරකටද කස කස
ඇති නේද ඒකට? මේකට ඔය ඇත්තට ගන්න තියලා තියෙන්නේ. කස කස. සාධනකට තියෙන එකමාරි අරකට එකයි. කරාහැලින් සිහිවැල් ගංගලක් සේ ඉතින් මේ විදිහට තමයි අපේ දන්සලේ අන්නාසි බීම දන්සලේ සහ බිස්කට් අන්නාසි බීම සමගින් බිස්කට් දන්සල අවසන් වෙන්න දැන් ළඟයි. ගොඩාක් කට්ටිය ආවා දන්සලට. ඒ වගේම තොරණ බලා ගන්න. පුළුවන් විදියට දුන්න පුංචි දන්සලක් පුංචි කිව්වට හැබැයි ගොඩාක් අය ආවා. ගොඩාක් හොඳට තිබ්බා කියලා හැමෝම කිව්වා. බීම එකත් රසයි කියලා ගොඩක් අය කිව්වා. ඉතින් එන අයට තොරණත් බලන්න පුළුවන්. ඒ වගේම දන්සලත් රස විඳින්න හම්බුණා. ඉතින් පුංචියට පටන් ගත්ත වැඩක්. හැබැයි අන්තිමට ලොකුවට ලස්සනට තිබ්බා. ගොඩක් ආඩම්බරයි කොල්ලෝ ටිකගේ ඒ උත්සාහය ගැන.